අපි දැක්කා මාධ්‍ය ඉදිරිපිට පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් එනවා. ඔහුව අත්අඩංගුවටගෙන ඇරස් කිරීමෙන් වළක්වන්නේ කියලා ඇමතුමක් එනවා. පොලිස්පතිවරයා කියන මා තීන්දුවක් අරන් තිනවා දැනුම් දීලා තිබෙනවා කිසිසේත්ම ඇරස් කරන්න එපා කියලා. මොකද්ද පොලිස්පතිවරයාට තියෙන බලය? ඒක අධිකරණ කටයුත්ත. ඒතර මේ කතා කරපු සර් කවුද? දැනගන්න ඕන මේ පාර්ලිමේන්තුව. වර්තමාන පොලිස්පතිවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය ඉදිරිපිට ඒ චෝදනා අසත්‍ය නොවන බවත් ඔහුට නියෝග සර්ලා විසින් නියෝග ලබා දෙන බවත් ඒ නියෝග වලට අනුව ක්‍රියාත්මක වෙන බව පෙන්눔 කරලා තිබෙනවා. පොලිස් කොමිසමෙන් ඇති තේරුම මොකක්ද? සර්ලාගේ නියෝග වලට කටයුතු කරන පොලිස්පතිවරයෙක් ඉන්නවනේ. ඒ අනුව දැනුවත් කරන පොලිස්පතිවරයෙක් ඉන්නවනේ. පොලිස් කොමිසම හදන්නේ මොකටද? ඒ නිසා හරිය පැහැදිලි නීතිය ආධිපත්‍ය බිඳ වැටීම සඳහා ආණ්ඩුව දැනුවත්වම ආණ්ඩුවේ සර්ලා මේ සර් වෙන්න ඕන එක්කෝ පොලිස් ඇමතිතුමා මා දන්නේ සාගර රත්නායක ඇමතිතුමා එතුමා නෙවෙයි නම් කියන්න ඕන. මා ඉතාම චෝදනා කරනවා මේ සර් වෙන කවුරුත් නෙවෙයි සාගල රත්නායක නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා. ඔහු නෙවෙයි නම් ඔහු මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන පොලිස්පතිවරයා දුරකථන ඇමතුම සර් කවුද කියලා.